ඉසල් අඩු තව එකක් තියෙනවා මෙතන රතු පාට එක ඔකටත් මේ ඉස්සෙල්ලා ස්ප්‍රේ කරගෙන ඉන්න ඕන ඩේටෝස් නෑ ඒක ඇතුළට අඩෝ නෑ අර පැත්තට කන්දර මුණලා ගාම උදේට හැරෙන කන්ද පෙයි නේ මේක කන්ද එළි යනවා කො ඔව් අන්න එතන ඒ ඕ මාර ලස්සනනේ ඔව්නේ වෙන්න කොහොමද දන්නේ මම ඉන්න තේරෙන්නේ නැහැ නේ මම කියන්නේ ඈ තේරෙන්නේ නැහැ නේ මම ඒ තපොට ඉස්සරහට ගන්න හන්ද ඔබ මේක ඇතුළට වෙලා ඉතින් ඔබට ඕකනේ උඩේ හා මොකද සීතල නැත්තේ මටද ඔව් සීතල නෑ මේකද බං මේ රෝච් එක මේක වියන් ඇතුළට එන්න බං රෝච් එක කකුල ගලවලා බලය ඈ ඉතින් මාරු කරන්න මොන මාරු කරන්න ඕනේ දැන් මාරු කරන්න බෑ බං ඇයි මාරු ගන්න ඕනේ කො නැතේ තුන් වල නියන්නේ උනේ තිතයි මේ මොන හුත්තක්ද මොකක්ද තග්ගාල මාර ඇඳුම් දෙනවද ඕ මේ කූඩෙල්ලෝ දැක්කම අර මේ ගල ඉස්සලා ගලවපු හින්දා දැන් ආයි ඉවරයි දෙක පුත් මේ සපොද්දේ හිට දාගන්න බැරි එළියේ අයියේ මම මේ සපොද්දේ පොඩ ගහගේ තන තියන්න එපා බල්ලෝ නගි බල්ලෝ ගිනිමෙල ගමුද ගමු ඔස්සලා මාරු කරන්නේ එළිය නෑ බං මොනවා කරන්න ගිනිමෙලේ ගහගත්තොත් එළිය දිනවා දැන් උඹලා ඉස්සලා කිව්වා මාරු මේ ගිනිමෙලේ ගමම ටෙන්ට් එක ගාලෙමු එතකොට ගිනිමෙලේ ගන්න පුළුවන් කියලා අයියෝ ඒ ඔක්කොම ඇඳුම් දෙන්නේ නැතිනේ මම නම් බෑග් වල දාගෙන ආවේ මම මාරයක් ඉන්නේ ඉතින් දන්නවනේ බං කියලා එනවා ඉරාත් මෙතන ගැහුවට අවුලක් නැද්ද බං? ආ? මෙතන ගැහුවට අවුලක් නැද්ද? ළඟ වැඩි නැද්ද? බයික් වල ළඟත් නෑ අවුලක් නෑ. නැත්නම් ෆෝන් ටෝච් එකක් තියෙනවා. මොකද්ද මු කරන්නේ කියන්නේ? ඇඳුම් මාරු කරා. ගිනිමෙලේ ගහලෙමු. නෑ සීතලයි. අර බං මේ මොකද මේ රතු පාට? මේ කෙරසින්. මගේ නම් මතේ බං ගිනිමෙලේ ගහලෙමු කිව්වා. ඔකට අතට ඉස්සක් දාන්න පොඩි විදියට. හොඳයි නේද? ඉතින් ඉලක් දාන්නද? ඔව් හිලක් දාලා ඒක වැටෙන්නේ නැති නේ. ඕක ගලවන්න ඕන යට බෑග් දෙකක තියෙන. සෙත් වැඩනේ. වැඩ ආයි ගමන්. බොන්න නිති මේ ඔක්කොම. මේ මේට අල්ල මෙහෙට. ෆීල් කරාද? ඔව්. හා. ටිකක්ද? ඒ වැටෙන්නේ නැති
අර පැත්තකින්ම තිබ්බන මේක අල්ලන්නේ කොහොමද? හේ රත් වෙනවද? නෑ අල්ලන්න ඕනේ නෑ බා. නිකන් උඩින් තියමු. එහෙමද? උතර අලු මේ වැඩේ අලු ගෑනවා කොහොමද? නිමල තව ටිකක් දාමුද බා? මේ ටික ලං කරොත් බා. මේ උඩින් තියාගෙන තිබුණා මම නෑ නෑ වහන්න ඕන. සජිසස් එක ඇතුළට දාලා ඒ ෆ්ලැප් එක වහන්න ඕන. බහලා අන්න එහෙම උඩින් තියන්න. මේක අල්ලන්නේ. අන්න හරි ඒව තමයි තියන්නේ. ඉස්සෙල්ලා දාන්න. නෑ ඉස්සෙල්ලා ඔක්කොම ටික දාලා ඒකට සජිසස් ටික ඔක්කොම දාලා අපිට මේ මේක පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරන්නේ. මේක ගින්දරට එනවා අවුල්ලා තියාගන්න. අය උඹන්න අන්තිම දිගම මරු කරේ. ඇති ඇති කරලානේ හොඳට දාවන්න නැත්තම් අමුත්තේ කොහොමද මේ සොසේජස් ලොකු අවුලන්නේ චිකන් එක තමයි ප්‍රශ්නේ වෙන්නේ දාන්න ටික අන්න දානවා ඔවින ඇත් උඩ කළ දම ඒ ඉන්න ඔබ විමට ගොද බඳ ලී උටද අඩු ඕම නිකන් තියන්න උඩින් පොඩ්ඩක් ගන්න එළියට පොඩ්ඩක් මේ ඉස්සලා ඒ නෑ ඕක ඔහොම අල්ලගෙන ඉන්න හිටියොත් ඉතින් හොඳයි ඒවා ටෝච් එකද මේ අතත් දෙනවා. ඉතින් සීතලනේ සීතල හොඳයි ඔර රෙදි කැල්ලක් නැද්ද රෙදි කැල්ලක් නැද්ද ඔර උඹ ඊට වඩා ලෝකයට ඇගිලි දානවනේ ඔක ඇගිල්ල දාලා ඔක ගණින්ක මං ඊට අවුල් ඒවට ඇගිලි දාන්නේ උඹ ඕපන් ඔයාට කෑලි දෙකක් හමත් එක තියෙනවා. තුනක් දාන්න තුනක් තියන්න අර බලන්න හතරලක ගිනි වෙලේවලහන් දාට ගැවරුනානේ ඒ උඹේ වෙලේ මොකද බා ඒක තමයි මෙයා කෑවනේ ඕකේ ඉචාලේ මාස්ටි හේදුවේ නෑනේ ඔය දාමු ලොකු කෙසෙන් නෑනේ මම උයන එක අයි චිකන් එක තමයි ඉතින් දැන් ගොඩක් වෙලා ඒක මන්නම් කියන එක රෙස් කරලම තියමු කියලා ඒක නිකන් තියමු අල්ලන් ඉන්න ඕනේ නෑ මේක ප්‍රශ්නයක් නෑ
හොඳට ඇති නේද? කාලා බලපන්. ආයේ බොඩි ගාලා විසික් කරමු. කරපන් කියන්නේ මේ මොකට කන්න කියන්නේ? නෑ නෑ පොඩි කෑල්ලක් නේ. ඔව් නෑ ආය. ආය. රෝස්ට් එක දාගෙන කන්න. ඉගෙන අහන්නේ නේ. නෑ නෑ ආය. අදලකට උඹ කැල්ල කව. හදගෙන කැල්ලක් කියමු. අර රහයි බා. අර වටර හයිවා. අයියෝ. අර වටර හයිවා. අපිට ඒවා ටයිම් නැතිව. මොකද මම රහනෙත් ඒක රහයි. නෑ නෑ ඔක තව ටිකක් අර ප්ලේ එක මරු. අල්ලලා තියන්නේ. මේ මරු බං ඒක. ඒකනේ. බොන්න පුළුවන් අද හොඳට. චිකන් එක හදුම්. ඒකයි මේ බඩිනු මොනා කරන්නේ? මේක මෙහෙම දාමු මේක ගලවලා මේක තියලා දෙපැත්ත දාලා ගමු. yes බඩිනුත් දැන් බයිට් එකට ගන්නවා. යෝ. yes yes එතකොට ඩිනයි සෙට් ඊට පස්සේ අම්මට අවුඩු. දින්න හොඳයි. ඒ මේක ආතල්වක්. ඒක නෙවා my first time camping. මගේ ත්‍රියල් කෑමේ ෆස්ට් ටයිම්. අය කළු වෙලා බං. ඒක තමයි ඉතින්. ගින්නේ හොඳ අපේ ඒක මචං කළු වෙන එකට අපි ක්‍රෙඩිට් එක ගන්නවා. හොඳට ගින්දර ගැහුවා. හරි දාමු. කර කර ඒ ටික ලං කරොත් මොකද මම දර ටික ඈත් වෙලා දින්න ඔක්කොම. ඒ සුජය එක්කනේ තිබ්බා. ඔව් සුජියත් ඉන්න දී. අයියෝ ඕම නෙමෙයි කිය. ටික ඔක්කොම හරිද බං? මේව කරන්න ඕනේ. නෑ මේ හොද. සුදු කරලා ඉවරයි. ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. ඇති වෙයි. Okay, I'm boys. හරිනේ. ඔක්කොම නේ දිනේව. අවුලනේ අපි කියන්න ඕනේ. කී වෙලාව? අම්බෝන්. වෙලාව 11 මාරයි. බොන්න ගත්තේ කොහොම? තේ වඩා වගේ වුණේ කහට. ප්ලේන් රීඩියක් උණු කරන් ගල් බෝතලයකට දාන් ආවා අපි. දැන් මුකින් බීපල්ලා. ෆෝන් එකේ සද්දයි? ඔව්. මම හිතුවා කවුරු මිනිහෙක් කළද? ඒ මෙච්චර ගොඩක් කන්න පුළුවන් නේද? එහෙනම්
හරිද? ඔව්. වතුර දැම්මද? ඔව්. දැන් මදද? එහෙනම් cheers. Cheers boys. Cheers. ඒ chicken එක අවුලන්නේ. අවුලන්නේ නැහැ කියලා දන්නවා. මං ගන්න. තිරත් මොකද උනේ අද දවසේ වල? කියපන් අද කොහොම උඹට හිතුණාද අර මං මේ තෙල් තියෙනවනේ බං බයික් උඹේ බයික් එක යන්න බැරිද කියලා ඇහුවේ ඇයි කියලා. උඹ ඇයි ඒකට හා කිව්වේ? අර මාත් බැලුවා ඇයි උඹ එහෙම ඇහුවේ කියලා බං. දැන් උඹත් එක්ක යනවා කියන ඉඳලා එකපාරට උඹලා දෙන්න එහෙම කරේ. හැබැයි එහෙම කරපු එක හොඳයි. නැත්තම් එහෙම මෙච්චරත් එන්න වෙන්නේ නැහැ බං. ඒ කියන්නේ ෆෙඩ් අප් වෙලා ඉන්නේ මගේද? අදින්නෙත් නෑ නැත්තම්. ඉතින් මගේ බයික් එකත් ඇද්ද නෑ බං. ඒක ඉතින් සමාව කර. ඔව්. ඔය බයික් එක හොඳයි යා හොඳට කරා යා. ගිහිල්ලා ඉවරලා හොඳ කියන්නේ එහෙමද? අන්තිමට කරේ. අපි 6ට පිටත් උනේ ගෙදරින්. නේ 6ට ආවනේ. 6ට 5ට ආවා මං. පෙට්‍රල් ගහන පොඩ්ඩක් ගිහලා පරක් වුණා. අපි 6ට ගෙදරින් ඇවිල්ලා අපි මෙතනට එනකොට රෑ 8යි. 8යි. ඒතර පැය මේ 12යි 14යි 13යි 14යි පැය 14ක් අපි ට්‍රැවලින්. ඒකට වග කියන්න ඕනේ කවුද? පැය 10 ඒ කියන්නේ පැය 5 ගමන මේක. පැය 5 ගමන අපි පැය ප්ලෑනින්. එහෙම කියන්න එපා අපේ ඊශාන්ගේ. ඊශාන්ගේ ප්ලෑනින්. මම ප්ලෑන් කරේ බජට් එක විතරයි. ඒ බජට් එකත් දැන් කෙලලා තියෙන්නේ. කොහමද දැන් වෙලා 12ට විතර ඇති. කවදාකවත් නැතුව බොන්න ගද්දී 11 මාර. 11:48යි දැන්. අවුලක් නැහැ ඉතින් නේ කෑම ගොඩක් තියෙනවා. කෑම තියෙනවා කන්න. ඔව්. ගල් බෝතලයක් එහෙම තියෙනවා. දැන් කන්න තියෙන්නේ. ඔව්. ටෙන්ට් එක ඇතුළේ ඉඳගෙන. ඔව් ටෙන්ට් එකේ ගොඩක් ඉඩ තියෙනවා මේ හොඳයි. 4 දිනකට ඉන්න පුළුවන් කිව්වා. 4 දිනකට ඉන්න පුළුවන් කිව්වා මේ ලොකු ටෙන්ට් එකක් මේක. හොඳයි වෝටර් ප්‍රූෆ් රෙකමන්ඩ් කරලා දුන්නේ. හැබැයි කකුල දිග කරගන්න බෑ. ඒකෙටවත්. 3 දෙනා ඉන්නේ කිට්ටක් කකුල දිග ගන්න බෑ. අවුලක් නැහැ. උන්නුමයි පරිණ දවස. ඔව්. මන් දෙසරක් වැටුණ එක විතරයි විශේෂ දෙක ඉන්නේ. ශාලේ පොඩ්ඩක් පාර මැද බ්‍රේක් ගාලා ට්‍රැෆික් එක හැටන් ටවුන් එක ට්‍රැෆික් කරා තාලේ. පැය දෙකකට විතර මේ පාර මැද නවත්තගෙන ඉඳලා ඌත් බබිකියු දාලා ගමු. ලොකු සීන් නෑ නෑ. ටයි ටිකනේ. තයි ගත්තා අපි. තයි. මම මුට හමත් එක්ක ඕනේ කිව්වා. හමත් එක 3ක් තමා රහ. හරි අපි ආයි මේ වීඩියෝ එක බලනවා අපිට වයස 50ක් වුණාම. අම්මද. කවුරු ඉදිරියට කවුරු ඉදිරියට නැති වෙයිද දන්නේ නැහැ. අපි බලමු ඉතින් ඒකට. අපි ඒකට පුළුවන් ළඟ තැනකට ගිහිල්ලා මේ මොකක් හරි මේ අතල්ලක් ගමු. yes. වාසනාවක් කරගෙන මොනවා කියන්නේ? නොහැකිනම් මට හඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට. සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට. උණු කඳු ලැලි ගලන්න ඇතුළුවත් මට ඉඩ දෙන්නකෝ ඔබගේ ළඟම ඉන්නට. මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් හිඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. ඔය ඇස් සමතක වෙන්න නම් මගේ ඇස්
පියවෙන්න වෙයි ඔය ඇස් සමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි මගේ ඇස් පියවෙන්න වෙයි ඔය සමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි ඒක